2026 මාර්තු මාසෙදි තිරගත වීම ආරම්භ කරපු They Will Kill You කියන්නේ හොරර්, ඇක්ෂන් සහ කොමඩි කියන ශානරයන් තුනම එකට එකතු කරලා හදපු වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. කිරිල් සොකොලෝව් විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක ආරම්භයේ ඉඳන්ම අවසානයේ වෙනකම් හුස්ම හිර කරගෙන බලන්න පුළුවන් වේගවත් කතාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ කතාව ගෙතිලා තියෙන්නේ ඒෂියා රීව්ස් කියන තරුණිය වටා. ඇය නිව්යෝක් නගරයේ තියෙන අద్භූත සහ සුකෝපභෝගී මහල් නිවාසයක වැඩකාරියක් විදිහට රස්සාවකට යනවා. හැබැයි ඇය දන්නේ නැහැ මේ ගොඩනැගිල්ල ඇතුලේ ඉන්නේ යක්ෂයෙක්ව අදහන අමුතුම විදිහේ කල්ට් එකක්. නැත්තම් ආගමික කල්ලියක් කියලා. මේ කල්ලිය තමන්ගේ අමරණීයත්වය වෙනුවෙන් මේ අద్භූත ස්වාමියාට මිනිස්සුන්ව බිලි දෙනවා. ඉතින් ඒෂියාට සිද්ධ වෙනවා මේ යක්ෂයන්ගෙන් බේරිලා එළියට එන්න ඇගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න. සාමාන්‍යයෙන් හොරර් ෆිල්ම් එකක තියෙන බය සහ ත්‍රාසයට වඩා මේකේ තියෙන ලේ වැගිරීම් සහ සුපිරි සටන් ජවනිකා. ඒෂියා තමන්ගේ ආරක්ෂාවට පාවිච්චි කරන ආයුධ සහ සටන් කරන විදිය හරිම ආකර්ශනීයයි. කතාව ඇතුලේ ධනවත් මිනිස්සු දුප්පත් අයව පාලනය කරන විදිය ගැන ලොකු අර්ථයකුත් හැංගිලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන දෙබස් සහ සිදුවීම් කරහා මතුවෙන අඳුරු හාස්‍ය නිසා කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුරුවන්. මේ ෆිල්ම් එකේ තියෙන දෙබස්වල රිද්මේ සහ කතාව ගලාගෙන යන විදිය හරිම සජීවී. පට්ටම ෆිල්මි ඩයලොග් ටිකක් මේකේ අඩංගු වෙනවා. මේකේ ප්‍රධාන චරිතය වෙන ඒෂියාට පනපවන්නේ ජනප්‍රිය නිලී සැසි බීට්ස්. ඊට අමතරව අපි කවුරුත් දන්න හැරි පොටර් චිත්‍රපට මාලාවේ ඩ්‍රැකෝ මෝල්ෆොයිට රඟපාපු ටොම් ෆෙල්ටන් මේකේ කල්ලියේ සමාජිකයෙක් වෙන කෙවින්ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. මයි හලා, හෙදර් ග්‍රැහම්ෂා, පැට්‍රිෂියා ආකිඩ් වගේ දක්ෂ නළු නිලියන් රැසකුත් මෙහි දැක ගන්න පුළුවන්. ධාවන කාලය පැය 1 මිනිත්තු 35යි. වියදම ඩොලර් මිලියන 20යි. මුළු ආදායම ඩොලර් මිලියන 19යි. අඳුරු හාස්‍ය සහ ක්‍රියාදාම පිරුණු චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් They Will Kill You 2026 කියන්නේ අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.